ඉතින් ඔයාලා අපි හැමෝම දන්න දෙයක්නේ අපි යම් දෙයක් ආරම්භ කරාට ගොඩක් වෙලාවට අපිට ඕක දිගටම කරගෙන යන්න බැරි වෙනවා කියන එක. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ටික කාලයක් යද්දී අපිට මේක ගැන තියෙන ඉන්ට්‍රස්ට් එක නැති වෙන එක. ඉතින් ඇයි මේ ඉන්ට්‍රස්ට් එක නැති වෙන්නේ? මොකද අපි යම් දෙයක් ආරම්භ කරන්නේ ගොඩක් හොද බලාපොරොත්තු තියාගෙන. ගොඩක් ලොකු දෙයක් අචීව් කරගන්න එක තමයි අපේ අරමුණ වෙන්නේ. ඉතින් අපේ එච්චර හොද ටාගට් එකක් තියෙද්දි ඇයි මේ වගේ දේවල් අපිට කරන්න බැරි වෙන්නේ? සරලවම කිව්වොත් ඇයි ටික කාලයක් ගිහිල්ලා අපිට මේකම එපා වෙන්නේ? ඉතින් මේකට සරලවම උත්තරයක් දෙනවා නම් මේකට සරල උත්තරේ තමයි අපිට අපේ වැඩේ කිසිම ප්‍රෝග්‍රස් එකක් පේන්නේ නැතිකම. ඉතින් මේ දේ ඔයාලට වෙලා තියෙනවා. අනිවාර්යෙන් වෙලා ඇති. මොකද මේක අපි හැමෝටම එදිනදා ජීවිතේදී සිද්ධ වෙන දෙයක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න වල. සරලම ඇත්තටම මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ හැම පොදු දෙයක් ගැනම නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම අපි ගතිගුණ ගැන. අපි ගතිගුණ කියන දේවල් හදා ගන්නවා කියලා හැමදාම කියනනේ. මම අද ඉඳන් හොද කෙනෙක් වෙනවා. මම අද ඉඳන් වැරදි වැඩ කරන්නේ නැහැ. මේ වගේ දේවල් අපි අනිවාර්යෙන් කියනවනේ. ඉතින් මේ වගේ දේවල් අපි කියලත් ඇයි අපිට මේ දේ කරගන්න බැරි? ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන. ඉතින් මෙන්න මේ ගැන ගොඩක් වටිනා විග්‍රහයක් ඉදිරිපත් කරලා තියෙනවා Atomic Habits කියන පොතේ. ඉතින් මේ පොත ලියලා තියෙන්නේ ජේම්ස් ක්ලියර් කියලා ගොඩක් ලෝකෙ ප්‍රසිද්ධ සයිකොලොජි පිළිබඳව අධ්‍යයනය කරපු මහාචාර්යවරයෙක්. ඉතින් මේ පොතෙන් අපිට මේ ප්‍රශ්නෙට ගොඩක් ලස්සන උත්තරයක් හම්බෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අනිවාර්යයෙන්ම අපි මේ ප්‍රශ්නේ ගැන හරියට කතා කරලා හරි උත්තරයක් ගමු. ඉතින් මේ කතුවරයා මේ පොතේ මුලදිම කියන දෙයක් තමයි අපි හැම වෙලෙම අපේ ගෝල් එකේ අපේ ටාගට් එක කියන දේ ගොඩක්ම ඕවර් එස්ටිමේට් කරනවා. එහෙම නැත්නම් අපි ඒක ගොඩක් ලොකු දෙයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් මේක සරලම ඇත්ත දෙයක්නේ. මොකද අපි හිතන්නේ උදාහරණයක් විදිහට ගන්නකො අපි වාහනයක් ගන්නවා කියලා අදහසක් තියනවා කියලා. ඉතින් මේ අපිට මේ වාහනේ ගන්න එක ගොඩක් ලොකු දෙයක්. අපේ ගොඩක් ලොකු අචීව්මන්ට් එකක්. ඒක ඇත්ත. හැබැයි අපි මේක ගොඩක් ලොකු විදිහට හිතනවා. මේක අපේ ජීවිතේට තියෙන ගොඩක් ලොකු දෙයක් විදිහට. ඉතින් මේකේ නරක පැත්තක් නෑ. මොකද අපිට ගෝල් එකක් තියෙනවා නම් ඇත්තටම අපිට ඒක හබාගෙන යන්න පුළුවන්. නමුත් මේකේ ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට අපි කරන අනික් දේ තමයි මේ අපිට මේ කරන්න තියෙන දේ ලබා ගන්න නැත්නම් මේක අචීව් කරන්න ඕනේ දේවල් අපි ගොඩක් වෙලාවට අන්ඩර් එස්ටිමේට් කරනවා. එහෙම නැත්නම් අපි ඒවා වැඩි ගණන් ගන්නෙ නැහැ. ඉතින් ඔයාලට තේරෙනවනේ අපි ඒවා වැඩි ගණන් ගන්නේ නැතුව අර ගෝල් එක ඕවර් එස්ටිමේට් කරනකොට මේ දෙක අතර තියෙන පරතරය එන්න වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඉතින් මේකත් එක්ක අපේ ඔළුවට දැනෙන පීඩනය ගොඩක් වැඩි වෙනවා. ඉතින් අපි මේ ගෝල් එක අචීව් කරන්න පුළුවන් පුංචි දේවල් පවා නොසලකා හැරලා ඒවා අපි අතහැරලා මේ ගෝල් එකට යන්න ගොඩක් උත්සාහ කරාට අපිට මේ ගෝල් එකට යන්න ඇත්තටම අමාරුයි. ඉතින් මේකෙන් වෙන්නේ අපේ ඔළුවට එන්න පීඩනය වැඩි වෙන එක. ඉතින් දෛනිකව අපිට කරන්න පුළුවන් පුංචි දේවල් අපි හරි විදිහට කරන්නේ නැතුව අපි මේ වගේ ටාගට් එකක් අචීව් කරන එක බලාපොරොත්තු වෙන එක ඇත්තටම සාධාරණ නැහැ. ඉතින් මම මෙහෙම කියන්නම්කෝ. අපිට යම් දෙයක් ලබා ගන්න 100% අපේ ශක්තිය යොදවන්න ඕනි කියලා අපි හිතමු. ඉතින් අපි මේ 100% කියන දේ අපිට ගොඩක් ලොකු දෙයක් විදිහට තමයි ඔළුවේ ඇති වෙන්නේ. හැබැයි අපි 101 ගානේ පුංචි කාලයක් වියදම් කරලා 101 ගානේ එන්නම ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට ගියොත් අපිට මේ 100 කියන එක ලබා ගන්න එක අමාරු දෙයක් නෙවෙයි කියලා ඔයාලට පැහැදිලි ඇතිනේ. හැබැයි ලෝක ස්වභාවය තමයි ගොඩක් මිනිස්සු මේ 101 කියන දේ නොසලකා හරිනවා. මේක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. මේ පොඩි දේ කරාට අපිට මෙතෙන්ද ළඟා වෙන්න බෑනේ. අන්න ඔය වගේ හැඟීම්. අන්න ඔය හැඟීම් නිසා තමයි අපිට මේ ගෝල් එකක් අචීව් කරගන්න ගොඩක් අමාරු වෙන්නේ. ඉතින් හැබිට්ස් පැත්තට ගියොත් නැත්නම් ගතිගුණ පැත්තට ගියොත් ඒකටත් මේක බලපානවා. ඉතින් මේකට කොහොමද අපි මේක බලපාන්නේ? ඇත්තටම මෙහෙම හිතන්නකෝ. ඔයාට හොඳ අදහසක් තියෙනවා. ඔයා ගොඩක් හොඳ පෞරුෂයක් තියෙන, ගොඩක් හොඳ ගතිගුණ තියෙන මිනිස්සෙක් වෙනවා කියන එක. හැබැයි ඔයා පුංචි දෙවල් කරන්නේ නැතුව ගොඩක් ලොකු දෙයක් බලාපොරොත්තු වුණාට නැත්නම් මේක ලොකු ගතිගුණ වෙනස් වීමක් බලාපොරොත්තු වුණාට ඔයා පුංචි දෙයක්, ඒ කියන්නේ පුංචි වැරද්දක් ඔයාගේ ගතිගුණ සම්බන්ධ වැරද්දක් හදාගන්නේ නැත්නම් ඔයාට අර 100% නැත්නම් අර ඔයා බලාපොරොත්තු වෙන තැනට යන්න බැහැනේ. ඇත්තටම යන්න පුළුවන් වෙයි. නමුත් ඕකට අතිවිශාල කාලයක් ගත වෙයි. සමහරට ඔයා ඕක මගදීම අතහැරලා දාන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔයා අර 101 නැත්නම් අර පුංචි දේවල් හදාගන්නේ නැති එක. ඉතින් මේ පොතේ ලස්සන කතාවක් කියනවා අපේ හැබිට්ස් ගැන. මෙයාලට අනුව හැබිට්ස් කියන්නේ අපේ පුද්ගලික දියුණුවේ ඉන්ට්‍රස්ට් එක. එහෙමත් නැත්නම් පොලිය. සරලවම කියනනම් අපේ ඉම්ප්‍රූව්මන්ට් එක කොච්චර ප්‍රමාණයක් අපිට හම්බෙනවද නැත්නම් අපේ ජීවිතේට දැනෙනවද කියන එක තමයි මේ හැබිට්ස් කියලා කියන්නේ. ඉතින් අපේ self improvement නැත්නම් අපේ පුද්ගල වර්ධනය ගොඩක් විවිධ පැති කවර්ස් කරනවානේ. ඉතින් මේ එක පැතිවල ඇතිවෙන පුංචි වෙනස්කම් එකතු වුනහම තමයි අපේ සම්පූර්ණ හැබිට්ස් වල වෙනසක් නැත්නම් අපේ සම්පූර්ණ ජීවිතයේ වෙනසක් ඇති කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ විවිධ පැතිවල පුංචි වෙනස්කම් අපිට කරන්න පුළුවන් නම් අපේ ජීවිතේ අපිට පුළුවන් ගොඩක් හොඳ පෞරුෂත්වයක් සහිත ගොඩක් හොඳ ගතිගුණ තියෙන මිනිසෙක් වෙන්න.
ඉතින් මේ අපි පුංචි හැබිට්ස් වල වෙනස්කම් නැත්නම් අපි හොද දේවල් කරන එක ටිකෙන් ටික වැඩි කරන්න අපිට මේකෙන් හම්බෙන ප්‍රතිඵලත් එන්න වැඩි වෙනවා. ඉතින් මේ පොඩි දේවල් අපි නොසලකා හැරියොත් අපිට හම්බෙන්න තියෙන ප්‍රතිඵලත් නැති වෙලා යනවා. ඉතින් සරල උදාහරණයකට කිව්වොත් එහෙම අපි ලොස් ඇන්ජලිස් ඉඳන් නිව්යෝක් යන්න ඉන්නවා කියලා හිතන්නකෝ. අපි දන්නවා ලොස් ඇන්ජලිස් ඉඳන් නිව්යෝක් යන්න තියෙන යානාව පොඩ්ඩක් ඇන්ගල් එක වෙනස් කරොත් නැත්නම් එයා ගමන් කරන්න ඉන්න දිශාව වෙනස් කරොත් සමහරට එයා වෙන දිශාවකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙන දිශාවකට තමයි යන්නේ. මම කියන වෙන නගරයකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පුංචි වෙනස සිද්ධ වුණොත් සමහර විට ඔයාගේ ජීවිතේ පවා ගොඩක් ලොකු වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපිට ජීවිතේ ලැබෙන දේවල් සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ මෙන්න මේ හැබිට්ස් කියන දේවල් මත. ඒ කියන්නේ අපිට සිද්ධ වෙන අපේ ගතිගුණ මත තමයි අපිට හම්බෙන්න තියෙන දේවල්, අපිට ලැබෙන්න ඕන දේවල් අපිට ලැබෙනවද නැද්ද කියන එක පවා තීරණය වෙන්නේ. මේකට අපි සාමාන්‍ය ජීවිතෙන් උදාහරණයක් ගත්තොත් අපි කොච්චර සල්ලි තියෙන කෙනෙක් වෙනවද කියන එක මත රඳාපවතින්නේ අපි කොච්චර හොඳට ෆයිනෑන්ෂල් හැබිට්ස් කරනවද කියන එක මත. ඒ කියන්නේ අපි කොච්චර හොඳට අපේ මූල්‍ය කළමනාකරණය කරනවද කියන එක මත තමයි අපේ කොච්චර වර්ත් එකක් නැත්නම් අපි කොච්චර ධනවත්ද කියන එක තීරණය වෙන්නේ. ඒ වගේම තව උදාහරණයක් ගත්තොත් අපේ කොච්චර බර ප්‍රමාණයක් තියනවද කියන එක තීරණය වෙන්නේ අපි කොච්චර හොඳට ආහාර රටාවන් පාලනය කරනවද නැත්නම් අපේ ෆුඩ් හැබිට්ස් කොච්චර හොඳට තියනවද කියන එක මත. ඉතින් මේ පොතේ තියෙන සරලම කතාව කිව්වොත් එහෙම අපේ ජීවිතයේ අපිට ලබා ගන්න පුළුවන් achievements අපිට ලබා ගන්න නම් එහෙම නැත්නම් අපිට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ ජීවිතයේ අපේ ගතිගුණ වෙනස් වෙනවා කියලා පවා අපිට දැනෙන්න ඕන නම් අපි මේ පුංචි දේවල් අනිවාර්යයෙන්ම හරියට කරන්න ඕනේ. පුංචි දෙයක් වර්ධනය කරගන්න ඕනේ. ඉතින් මේ පුංචි දේවල් ගොඩක් වර්ධනය වුණාම තමයි අපිට ගෝල් එකට යන්න පුළුවන්. නැත්නම් අපිට බ්‍රේක් ත්‍රූ එකක් කරන්න පුළුවන්. නැත්නම් සරලව කිව්වොත් අපිට වෙනසක් දැනෙන තත්වයකට එන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලට වැදගත් දෙයක් හම්බෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ වලින් ඉස්සරහට තවත් ඔයාලගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් සයිකොලොජි වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකෙන් මම සමු අරගෙන යනවා. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් කියන්න ඕනේ මම කවුද කියලා. මම පෙරදිනිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යෙක්. ඉතින් ඔයාලට මේ වගේ සයිකොලොජි ලෙසන් විතරක් නෙවෙයි ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ এডুকেෂනල් ඩෙවලොප්මන්ට් ඒ වගේම තමයි ඔයාලගේ හෙල්ත් එක එහෙම නැත්නම් ෆිසිකල් හෙල්ත් එක පවා මේන්ටේන් කරන්න පුළුවන් වැදගත් ටිප්ස් ඉස්සරහට ගේන්න. ඉතින් මේ වීඩියෝ වගේ තවත් වැදගත් වීඩියෝ ඉස්සරහට ගෙන බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකෙන් මම සමු අරගෙන යනවා. ඉතින් මේ channel එක subscribe කරන්න, ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, ඒ වගේම share කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.